දවසක ලස්සන වීඩියෝ එකකට මාව අහන, මාව බලන ඕගොල්ලෝ හැමෝම හරිම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද සෙනසුරාදා නිවාඩු දවසේ මම කාලයක් තිස්සේ ගොඩාක් ආසාවෙන් හිටපු ගමනක් තමයි අද ආවේ. ජපානයේ පන්සලක් බලන්න. මුලින්ම පන්සලට ඇතුල් වෙනකොට අපේ අත් දෙකයි මූණයි ටිකක් හොදගෙන තමයි ඇතුල් වෙන්න ඕනේ. මම නම් ඉතින් මේක කලින් දැනගෙන හිටියේ නැහැ. ඒ වුණාට මාත් එක්ක ආපු නංගි තමයි මට මේක කියලා දුන්නේ. මේ ඉන්නේ මගේ ජීවිතේ මට හම්බුණ හොඳම යාළුවෝ දෙන්නෙක්. මේ වගේ තැන් දෙකක්ම මේ පන්සල ඇතුලේ තිබුණා. අපි ඉතින් මේක කලින් ප්ලෑන් කරගෙන ආපු ගමනක් නම් නෙවෙයි. කොහේ හරි යන් කියලා හිතුන හින්දා ඉක්මනට ලෑස්ති වෙලා එළියටත් බහලා තමයි යන්නේ කොහෙද කියලා තීරණය කරේ. ඉතින් අපිට හම්බුනේ මෙන්න මේ පන්සල. හැමෝටම ඉන්නවනේ කොහේ හරි යන් කියපු ගමන් ඕන තැනකට යන්න එන යාළුවෝ ටිකක්. අපිට තියෙන අපල උපද්‍රව දුරු වෙන්න තමයි මෙන්න මෙතන මෙන්න මේ සුදු පාට කොළවල ලියලා එල්ලලා තියනවා කියලා කියන්නේ. හැබැයි ඉතින් හරියටම දන්නේ නම් නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. බෞද්ධයෝ විදිහට බුද්ධාගම පුංචි කාලේ ඉඳන්ම අපේ හදවතේ රැඳිලා තියෙනවානේ. ඒ වගේම මේ බුදු පිළිමය දිහා ගොඩාක් වෙලා බලාගෙන ඉන්න පුළුවන්. ඒ තරමටම හිත නිවෙනවා. මේ නිල් පාටට ලස්සනට පේන අහසයි වටේ පිටාවේ ගහකොළවල තියෙන සුන්දරත්වයයි හරි අපූර්ව ගැලපීමක් කියලා මට හිතෙනවා. මොකද මේ වටපිටාව හරිම ලස්සනයි. ඒ තරමටම නිස්කලංකයි. ජපානයේ බෞද්ධ දර්ශනය මහායාන ධර්මයත් එක්කනේ බැඳිලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ හැම පන්සලකම මේ වගේ සොහන් කොත් දකින්න පුළුවන්. මැරුණු අයගේ දේහවල අලු තමයි මේ සොහන් කොත්වල තැන්පත් කරලා තියෙන්නේ. විදිහට පන්සල වටේ ටිකක් ඇවිද ඇවිද ඉන්නකොට අපිට හම්බුණා මේ පන්සලේ ඉන්න හාමුදුරු කෙනෙක්. ඉතින් මේ හාමුදුරුවෝ අපි ගාවට ඇවිල්ලා කතා කරා. මේ හාමුදුරුවන්ට සාමාන්‍යයෙන් සිංහල කතා කරන්න පුළුවන්. ඉතින් ටිකක් කතා කර කර ඉඳලා අපිට ආරාධනා කරා මච්චා බොන්න. මෙතනට තමයි මච්චා බොන්න අපිව එක්කගෙන ආවේ. මේ බලන්නකෝ මේ හාමුදුරුවෝ ළඟ අපේ රටේ හැම කාසියකම එකතුවක් තිබුණා. ඒ වගේම දාහි කොලයකුත්. ඉතින් ජපානයේ හාමුදුරු කෙනෙක් ළඟ මේ විදිහට අපේ රටේ මුදල් වල එකතුවක් දකිනකොට හිතට දැනෙන සතුට කොච්චරද කියලා හිතලා බලන්නකෝ. මේ තමයි මච්චා. ඇත්තටම මේකේ කිසිම තිත්ත ගතියක් තිබුණ නැහැ. හරිම රසයි. ඉතින් මතක සටහනක් විදිහට මේ ඔරිගමි එක දීලා ඒ හාමුදුරුවෝ අනිත් වැඩවලට පිට වෙලා ගියා. හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් අපේ රටවලට වඩා ගොඩක් වෙනස් විදිහට තමයි මෙහි පන්සල නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ විහාර මන්දිරය ඇතුළ.
අපි ඉක්මනට යන්නත් ඕන. ඉතින් ඒ හින්දා ඉක්මනට යනවා මෙහි තියෙන අනිත් දේවල් බලන්න. හැබැයි ඉතින් බලලා ඉවර කරන්න නම් බැරි වුණා. මොකද මෙහි ගොඩාක් දේවල් තියෙනවා ඇවිදලා බලන්න. ඇත්තටම මම ගොඩාක් ආස කරේ මේ පරිසරයට, මේ සුන්දරත්වයට, මේ නිස්කලංකකමට. දැන් ඉතින් සරස් සමයනේ බලන්නකො ටිකෙන් ටික මේ හැම ගහක්ම කහ පාටට රතු පාටට හැරෙනවා. මේ තියෙන්නෙත් පන්සලේ කෙළවරට වෙන්න තිබුණ ලොකු සොහොන් පිට්ටනියක්. මට හිතුණා දවසක ගොඩාක් වෙලා නිදහසේ මෙතන ඉඳගෙන ඉන්න ඕනේ කියලා. මොකද මෙතන ඒ තරමටම නිස්කලංකයි. ඒ වගේම තව බලන්න ගොඩක් දේවලුත් ඉතුරු වුණා. ඉතින් වෙලාවක් නැති නිසා පුංචි පුංචි කෝලම් කර කර අපි සෑහෙන වෙලාවක් මෙතන ඇවිද්දානේ. දැන් ඉතින් යන්න තමයි හදන්නේ. ඊට පස්සේ අපි ආවේ ලංකාවේ මුස්ලිම් කඩේකට දවල්ට කෑම කන්න. දවල් කිව්වට දැන් නම් ඉතින් ටිකක් හවස් වෙලා. ලංකාවේ මේ කෑම දකිද්දි නම් අපිට හිත පිරෙනවා. මොකද අපිට මේ කෑම කන්න හම්බ වෙන්නේ හරිම කලාතුරකින්නේ. ඔන්න මේ රෙස්ටෝරන්ට් එකට ආවොත් නම් හරිම රසට ලාභෙට අපේ රටේ කෑම කන්න පුළුවන්. කාලය හරි ඉක්මනට ගෙවිලා යනවා නේද? ඉතින් අද දවසේ අවසානයත් එක්ක මගේ ජීවිතේ ලස්සන මතක පොතට හරිම ලස්සන දවසක් එකතු වුණා. ඉතින් මට මේ ලැබෙන හැම සතුටු මතකයටම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඒ සතුටට හේතු වෙන හැම කෙනෙක්ටමත් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. එහෙනම් ඉතින් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්. පරිස්සමෙන් ඉන්න.